වට විශාල පහර මේ ආණ්ඩුව ගහලා තියෙනවා. පඩි වැඩි කරන්නේ නැතුව දැන් 15000ක් දක්වා ඉල්ලනට අපි හිටියා. අපිට බදු බර පැටෙව්වා. අපිට විශාල විදියට ආර්ථික තත්ත්වය දුෂ්කර කළා. නොයෙකුත් විදිහේ හිරිහැර කළ අධ්‍යාපනයේ අපේ සානාධාර කපනවා. නමුත් අපිට ලොකු සටනක් දෙන්න බැරි වුණා. ඇයි ඒ? මහින්ද රාජපක්ෂ රජය ජාතිවාදී ආගම්වාදී සූත්‍රේ පාවිච්චි කළා අපිව හිරිවට්ටලා තිබුණේ. අපේ නායකයන් හිරිවැට්ටුවා. වාමාංශික නායකයන් බැඳගෙන අර හරක් ගාලා වගේ බැඳගෙන හිටියා. ජනතා විමුක්තිපුරණේ නායකයන්වත් බැඳගෙන හිටියා. ඒ අය ජනතා විමුක්තිපුර වෙනුවෙන් අද මේ ආණ්ඩුව ගැන දොස් කියාට එදා මහින්ද රාජපක්ෂගේ යුද්ධය මේ සුරලෝවින් ගෙනාපු චක්‍රවර්ති රාජ්‍යයේ ගෙනාපු මහා යුද්ධයගේ කියලා අපිව විස්මිත කළා. තරුණයන්ව නොමග යවුවා. ඒ විදිහට අපිව බැඳලා තිබිච්ච නිසා තමයි අරගලයක් දෙයක් කරන්න බැරි වෙලා තිබුණේ. අපි ඒ නිසා තමයි අපි දිගින් දිගටම පෙන්වන්නේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව වැඩ කරන ජනතාව නැගී හිටින්නේ නැත්නම් අපි හැමදාම වහලුම් බවට පත් වෙනවා. ජාතිවාදී ආගම්වාදයේ අවශ්‍යකන බොරු දේවල් වලින් මෙහා සක්‍ර දේවේන්ද්‍රයා වගේ බලය පාවිච්චි කරනවා. අද මොකද කරන්නේ? අදත් ඒකයි. මුස්ලිම් කඩනවා. මුස්ලිම් මිනිස්සුන්ට පෙරහැර කරනවා, ක්‍රිස්තියානි අයට පෙරහැර කරනවා, උතුරු කරේ ගිහිල්ලා ඉඩම් උදුරනවා. මේවා පෙන්නනවා වීරකම් වගේ. අර ITN එකට පෙන්නනවා හැමදාම පෙන්නනවා මාවත්. ඩොලර් වලින් මේවා කියනවා. මේ ඩොලර් විකුණා බියදලත් කළා තවුන්නාස්ලා මෙතෙන්ට ආවේ. හැමදාම කියනවා ඩොලර් ගන්නවා. මුන් ඩොලර් මට දෙන්න තැන කියන්නේ නැහැ. තියෙනවා මම ඩොලර් ටික ඉල්ල ගන්නවා. කුට්ටි දෙනවලු මට. මේ වගේ බොරු කිය මේ රටේ ජනතාව වෘත්තීය සමිති නායකෝ මුලා කරගෙන උන්වත් බැඳගෙන හිටියා. ඒකෙන් කඩන්නේ නැතුව. අපි ඒකෙන් කඩන්නේ නැතුව දෙමළ ජනතාවගේ පීඩනය, දෙමළ ජනතාවට කරපු අපරාධ, මුස්ලිම් ජනතාවට කරපු අපරාධ, වතුකරේ කරන අපරාධ, සිංහල කම්කරුවන්ට කරන අපරාධ වගේමයි කියලා අපිට පිළිගන්න බැරි නම් අපි හැමදාම වාල්ලු. ඒකයි තත්ත්වය. ඒ නිසා අද අපි විශාල ජයග්‍රහණයක් කරා. අපි වැඩ කරන ජනතාව දෙමළ මුස්ලිම් පීඩාවට පත්වෙච්ච ජනතාවත් එක්ක මේ කොළඹ නගරේ පෙළපාලියක් ගියා. ඒගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා. අද මේ පෙළපාලිය දැකලා මහින්ද රාජපක්ෂයාගේ බඩේ අමාරුවක් හැදෙනවා. අගිනයි පොඩි බඩේ අමාරුවක් උඹට හැදෙයි. ඊළඟ ගමන මුළු ලංකාවෙම වැඩ කරන ජනතාව වටා දෙමළ සිංහල මුස්ලිම් සියලුම ජනතාවගේ ක්‍රියාකාරීත්වයේ ජාතිවාදයෙන් තොරව අපි කොට නැගුවාම හර්තාලෙන් බෝ පන්නලා දානවා. හර්තාලෙන් බෝ පන්නන්න පුළුවන් එකම විදිය ඒකයි. සහෝදරවරුනි, වම ගොඩ නගන්න පුළුවන් අද අවස්ථාවේ තියෙන ධනපති පන්තියේ ආයුධයට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණොත් පමණයි. එහෙම නැතුව වම එක්සත්කම් ගොඩ නගන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ රතු කොඩිය එසෙව්වට අද වතු කරේ එහෙම නැත්නම් උතුරු කරේ ඉඩම් මංකොල්ලේ ගැන කතා කළාට දිගින් දිගටම මහින්ද රාජපක්ෂට උඩගෙඩි දීලා යුද්ධය කරන්න, ජනඝාතනය කරන්න, දෙමළ අයිතිය විනාශ කරන්න කතා කරපු පක්ෂයක්. ඒකට විරුද්ධව කතා කළාම වෙඩි තියුවා අපිට. මගේ මෙතනින් ගිහලා මේ පැත්තෙන් ආවා වෙඩිල්ල. මොනවා කළාටද? ඔය වීරවංශගේ මේ නැත්තම් ඔය ඉන්න ටිල්ලින් සිල්ලාගේ වත්තේ පොල් කැඩුවා කියලාද? පොල් කැඩුවා කියලා.
එහෙම නැත්නම් සෝමවංශයේ නෝනාගේ ගෙදරට හොරුපයින් ඉන්නකොට මාත් පැන්නා කියලාද? නෑ. මම පළාත් සභාව වෙනුවෙන් බලය බෙදීම වෙනුවෙන් දෙමළ ජනතාවගේ වතුකරේ පුරවැසිකාවේ වෙනුවෙන් භාෂා අයිතිය වෙනුවෙන් පෙනී හිටපු හන්දා මුම්මට වෙඩි තිව්වා මේ පැත්තෙන් ගිහලා මේ පැත්තෙන් එන්න. ඒකයි ඇත්ත. එහෙම පක්ෂෝවා. දැන් ඇවිල්ලා මොන දේ කිව්වත් මේ දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව මුගෙන් අහනවා උඹලා ඇත්තටම අපි ගැන හිතනවද? උඹලා අපේ ගැන කැක්කුමක් තියනවද? උඹලා මහින්ද රාජපක්ෂගේ අත ශක්තිමත් කරපු එවුන් නේද? එයා අද අපිට මේ ජාතිවාදයේ පාර ගන්න අත හයිය කළා දුන්නේ උඹලා නේද? දැන් එකෙන් කැඩිලා ඉන්නවා මේ කට්ටක්. ඒක නම් පතුරක් කැඩිලා ඉන්නවා. මොකද මේ පක්ෂය? පෙරටුගාමි පක්ෂය. මං හිතුවා පෙරටුගාමි පක්ෂය කිව්වම මේ ජාතිවාදයෙන් කැඩිලා බලය බෙදීම ගැන සන්තෝෂ වෙන දෙමළ ජනතාවට කතා කළා. උඹලයි අපි පුරවැසියෝ හැටියට එකයි. උඹලගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. මේ වෙනුවෙන් පෙනී හිටපු නවසාජ් වගේ පක්ෂ කරපු දේ හරි කියලා කියන්න පුළුවන් ධෛර්යමත් පක්ෂයක් කියලා. නෑ. අවුවම කියනවා අපි කතා කරලා ඉවර නෑලු. සාකච්ඡා කරනවලු. දෙමළුන්ට බලය දෙන එක හොඳද නරකද කියලා කතා කරනවලු. රැටත් කතා කරනවලු දවල්ටත් කතා කරනවලු. අනේ උඹලා කතා කරලා කවද්ද ඉවර වෙන්නේ? මේක කතා කරනවද? මේ ගහනවා මරනවා. මුස්ලිම් මිනිහට ගහනවා උඹලා කතා කරනවා. හොඳද මේක නරක පව් නේ නා. පව් දන්නේ නේ පව්ද දන්නේ. මලාත්තිලා මං අහනවා වාමාංශිකයන්ට අද තියෙන ප්‍රධාන කාර්ය ෆැෂිස්තානේ ක්‍රියාමාර්ග වලින් මේ කටයුතු කරන උන්ට මූණ දීම. ඒ මූණ දීම මේ පැය 24 කරන්න බැරිය උන්ගේ වැඩක් තියෙනවද? මොනව කතා කරන්නද? ඒ නිසා වම ගොඩ නගන්න පුළුවන් වෙන්නේ ඔහොම අద్భుත කතා කිරීමෙන් නෙවෙයි. ප්‍රායෝගිකව ධනපති පන්ති අපිට ගහන ආයුධය ජාතිවාදී යුදවාදී ආගම්වාදී ආයුධ ඒවා මොට කරන්න සටන් කරන්න අපි කොයිතරම් පරිත්‍යාගශීලී වෙනවද? අද අපි මේ දෙම උතුරේ ප්‍රධාන පක්ෂයක් තියෙන එක මගේ වේදිකාව අපි එකට ඉන්නවා. ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ලේසියිද පුළුවන් ද ගෙන්න ගන්න? සුමන්තිරන් වේදිකාවකට ගෙන්නන්න පුළුවන්ද? මනෝ ගණේශන් වේදිකාවකට ගෙන්නන්න පුළුවන්ද? පුළුවන්ද ලේසියි? බෑ. ඒගොල්ලන් නියෝජනය කරන ජනතාව පාවා දෙන්නේ නැති. වැඩ කරන ජනතාවගේ ඇත්ත ක්‍රියාවලියක ඉන්න නායකයෝ කියලා හිතුනොත් විතරයි ඒගොල්ලෝ එන්නේ. එහෙම නැතුව ඒගොල්ලෝ එන්නේ නැහැ. එමෙ එන්න බෑ. මොකද මේ පාලකයන් ඉදිරියේ ඒගොල්ලෝ සටන් කරමින් ඉන්නේ බොහොම අමාරුවෙන්. අද මහින්ද රාජපක්ෂ මිනිවලවල හරනවා. බැලුවාම මල්ලි දාපු වල මිනිහා ආරලා තියෙන්නේ. මල්ලි දාලා මිනිහා ආරලා මිනිහා මාත් එක්කත් පෙළපාලි ගියා. මෑන් අපි පෙළපාලි ගියා මහින්ද රාජපක්ෂගේ අතෙන් අල්ලගෙන අපි යනවා පෙළපාලි කතරගමට. අනේ අප්පෝ කී අඬනඩගි මායක ගියා ඕස්ට්‍රේලියාවේ මිනිහා අඬනවා. අයියෝ බෞද්ධෝදරයා මේ මට හරි දුකයි කී අඬනවා. එහෙම අඬව මිනිහා දෙමළු මාරන කොට අඬන්නේ නැහැ. දෙමළ තරුණයෝ නැති වෙනකොට අඬන්නේ නැහැ. මුස්ලිම් අය මැරෙන කොට අඬන්නේ නැහැ. මොකද මිනිහාගේ මනුෂ්‍යත්වය? මොකද මේ මනුෂ්‍යත්වය? මෙයා කතා කරපුවම මානවිකම් මොනවද? එතකොට දැන් අර කුටිතන් ඉනානේ ත්‍රස්තවාදී කියලා කියනවා. දැන් ඊළාට කොටිවාද සංවිධානයේ හිටපු නම්බර 1 ප්‍රධාන එයාම මිනිමරුව කියපු අය අල්ලගෙන ඒගොල්ලන්ට දෙනවා තාන්නමාන තනතුරු. ඒගොල්ලන්ට දෙනවා දේශ ප්‍රේමී දේශමාන්‍ය කියලා තනතුරු දීලා මිනිහා ඒගොල්ලන් අරගෙන දැන් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ තමයි එවන්නේ අනිත් අය චෙක් කරන්නේ.
ඒගොල්ලන් උසස් නිලධාරීන් බවට පත් කළා. ඒගොල්ලන්ගේ ගුණාට අඳලා ඒගොල්ලන් රත්තරන් කූඩු වල දාපු ගිරව් වගේ තියාගෙන පාවිච්චි කරනවා. එහෙමයි යාගේ ක්‍රමය. ඒත් මනුස්සකමද? ඒත් මනුස්සකමද? මේ රත්තරන් කූඩු වල දාලා බයේ ඉන්නේ. කූඩුව රත්තරන් වුණාට කූඩුවක ඉන්නේ කියලා දන්නවා. දේශමාන්‍ය වුණාට හෙට රැට බෙල්ල කපලා බෘස් ගාලා එළියට දාන්න පුළුවන් කියලා දන්නවා. එහෙමයි ඉන්නේ. මේකද මනුෂ්‍යත්වය. මේම මනුෂ්‍යත්වයක් නැති රාජ්‍යයක් මේක. අද මේ පොලිසිය රාලාමිලාටවත් තමන්ගේ අයිතිවාසිකම් අනුව වැඩ කරන්න බෑ. මේ රටේ අධිකරණයේ නායකවටවත් යුක්තිය සාධාරණ ඉෂ්ට නොවන රටක පොලිසියට පුළුවන් ද තමන්ගේ නීති අනුව වැඩ කරන්න බෑ. ඒක තමයි උනේ. අර අවීල තොණ්ඩමාන් කියන්නේ තොණ්ඩුමාන්. තොණ්ඩමාන්නේ තොණ්ඩුමාන්. තොණ්ඩුමාන් හිටියේ මිනිහා බදුල්ලේ. ගෝලියෝ ගහනවා. හරිද? ගහන්නේ හැබැයි දෙමළුන්ටමයි. මට ගැහුවේ නෑ. මේ දැක්කොත් ගහන්න කොළමින් එන දෙමළුන්ට ගහන්නේ. ඒ මොකද මූ තමයි මේ වික්‍රම බෞතරන් ආයේ. තොට දෙන්නම් පාරමික දෙනවා ගල් ගෙඩි වලින්. අපි ආවා මෙතන ඉන්න පොලිසිය කියන මොනෝ කරන්නේ යන්ත අපි මෙතන නේ වෙන තැනකට එක්කන් යන්න. අපි ඕර ආරක්ෂා කරන්න. මෙතන බෑ අපි කොයිද මේ මරයන අල්ලන්න අනේ මේ මෙන්න ඉන්නකෝ බාධා කරන්න එපා මෙතන යන් බැන්නද ගල් ගහවනේ ය කියලා පොලිසිය කරන්නේ එක්කන් යනවා අපි තැම් මාරු කරනවා ගොළු අල්ලන්නේ මේ වගේ තත්ත්වයක් ඒ නිසා සහෝදරනෝ මේ වගේ විගඩම් පාලනයක් නීතියක් නැති පාලනයක් අසාධාරණ පාලනයක් මේකට විරුද්ධව අපි සටන් කළ යුතුයි අපි දැන් උතුර දකුණ සියලුම බලවේග අසස්සාලි සහෝදරයාත් අද එන්න හිටියා. එයාට වෙන තොණ්ඩුවක් දාලා දිනන් දාවේ නැත්තේ. අපි මේ තොණ්ඩුවක් ගලවනවා. අපි මේ තොණ්ඩු ගලවගෙන අඩෝ තොණ්ඩමාන්ගේ බොසෝ දෙන්නම බල දෙන්නම පාවලා දෙන්න. ඉදලංගදී කියලා මතක් කරේ මගේ වචන සල්පය අවසන්.